Hey guys, good morning. ඔන්න ඔයාලා හිතුවටත් වඩා වේගෙන් මම ඔයාලට ඊළඟ vlog එක අරගෙන ආවා. මීට දවස් 2කට කලින් මම දාපු vlog එක ඔයා තාම බැලුවේ නැත්නම් මුලින්ම ගිහිල්ලා අනිවාර්යෙන්ම මේක බලලා එන්න. ඉතින් මම මේ වීඩියෝ එකේ කිව්වා වගේම මේ දවස්වල ජපානයට භූමිකම්පාවක් එන්න පුළුවන් කියන එකට warning දීලා තමයි තිබ්බේ. ඉතින් ඒ නිසා මම මේ නිවාඩු දවසේ උදේම ආවා portable gas cooker එකක් අරගෙන යන්න. හදිසි අවශ්‍යතාවයක් ආවොත් ගෑස්, කරන්ට්, වතුර මේ හැමදේම නැති වෙන්න පුළුවන් නිසා මේ දවස්වල අපි ටික දේවල් ගෙදරට එකතු කරගන්නවා. ඉතින් මේ ඊළඟට මම ආවේ හෙට දවසට මට අවශ්‍ය බඩු වගේක් ගන්න. මට අද 20 දෙනෙක්ට විතර පාවිච්චි කරන්න පුළුවන් paper cups ටිකකුයි paper plates ටිකකුයි ගන්න ඕනේ. ඒ මොකටද කියලා බලන්න නම් පාට අනිවාර්යෙන්ම අද වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන්න වෙනවා. අද මට ගොඩාක් වැඩ තියෙන දවසක්. ගොඩක් විට අද නිදාගනිද්දි පාන්දර 1-2 වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හෙට උදේම වැඩ නිසා පාන්දර 4 වෙද්දි මම නැගිටින්නත් ඕනේ. ඒ නිසා ඔයාලත් එක්ක කතා කරන ගමන් අපි අද දවසේ තියෙන වැඩ ටික ඉක්මනට ඉවර කරගමු. මම කරීස් වගේක් දාන්න කන්ටේනර් බොක්සස් වගේකුත් ගත්තා. මේ දේවල් මොකටද පාවිච්චි කරන්න කියලා මම ඉක්මනටම ඔයාලට කියන්නම්. ඉතින් පොඩි ඒ වටු ටික අරගෙන ඊළඟට මම සුපර් මාකට් එකට ආවා. ඔයාලා දවස් 2කට කලින් මම දාපු වීඩියෝ එකේ දකින්න ඇතිනේ අපි බොහොම පොඩි විදිහට ලංකාවට එවන්න ඩොනේෂන්ස් එකතු කරන විදිහ. මම මේ බඩු එකතු කරා වගේම මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්න මෙම්බර්ස්ලා 40ක් විතර ඉන්නවා. ජපානයේ පුරාම එක ප්‍රදේශවල ඉන්න මේ මෙම්බර්ස්ලා එකතු කරපු ඔක්කොම බඩු ටික අන්තිමට එකතු වෙලා ලංකාවට එව්වේ කොහොමද කියන එක අද ඔයාලට බලන්න පුළුවන්. මේ වැඩේදී ගොඩාක් මහන්සි වුණ ලොකු පිරිසක් ඉන්නවා. ගොඩක් වෙලාවට යාළගේ වැඩ අතපසු කරගෙන රැයක් දවාලක් නැතුව මේ වෙනුවෙන් ගොඩ දෙනෙක් මහන්සි වුණා. ඒ දේවල් බලන්න තව පොඩ්ඩ වෙලාවක් කොහොමම වීඩියෝ එකත් එක්ක ඉන්න. අද උදේම මම නැගිටපු ගමම සුපර් මාකට් එකට දුවපු නිසා හස්බන්ඩ් ගෙදර ආවම තේ එකක් හදලා දුන්නා. මම උදේට සාමාන්‍යයෙන් තේ බොන කෙනෙක් නෙවෙයි. හැබැයි එයා හදලා දුන්න නිසාම බිව්වා. එහෙනම් අපි අද අරගෙන ආපු බඩු ටික බලන ගමම්ම තව හදිසි භූමිකම්පාවක් හරි ආපදා තත්වයක් ආවොත් ගෙදර අපි ලෑස්ති කරලා තියාගන්න බඩු ටිකත් මම ඔයාලට පෙන්වන්න හදන්නේ. Ana, එන්න බඩක් පෙන්නන්න. එන්නකෝ. විනාඩියක්. විනාඩිය එන්න ප්ලීස්. ප්ලීස් එන්නකෝ. අද මගේ හස්බන්ඩ් තදින්ම එයාගේ පාඩම් වැඩ කරන දවසක්. ඉතින් ඒ අස්සෙත් මම ගෙන ආපු බඩු එයාට පෙන්නන ගමන් තමයි වීඩියෝ එක ගත්තේ. අපේ බඩු ලෑස්ති කරන අතරතුරේ මෙන්න මේ පර්ස් එක ඇතුලේ තමයි මගේ වැදගත්ම බඩු ටික තියෙන්නේ. විශේෂම ඩොකියුමන්ට්ස් ඔක්කොම එකතු කරලා ඒ පර්ස් එක හදාගත්තා. ඊට අමතරව අපිට වතුර බෝතල්, ගෑස්, පොඩි පෝටබල් ලිපක් මේ හැමදේම එක ළඟින් තියාගත්තා. ඊට අමතරව අපි දෙන්න කාලයක් තිස්සේ එකතු කරලා තියෙන ඉමර්ජන්සි බෑග් දෙකක් තියෙනවා. ඒ දෙක අපි දෙන්නගේ අත්‍යවශ්‍ය බඩු හැමදේම එකතු කරලා හදපු බෑග් දෙකක්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති ලංකාවේ අපේම මිනිස්සු වෙනුවෙන් අපි බඩු එකතු කරන අතරතුරේ අපිත් හරිම බයයි තමයි අපේ ගෙවල් වල බඩු එකතු කරගත්තේ. මොකද කාලයක් තිස්සේ ජපානයට ලොකු භූමිකම්පාවක් එන්න පුළුවන් කියලා ලොකු වෝනින් එකක් තියෙනවා. ඉතින් ඕනම වෙලාවක ඕන දෙයකට මූණ දෙන්න පුළුවන් විදිහට ජපනීස් අය වුණත් එයාලගේ ගෙවල් වල රෙඩි වෙලා ඉන්නේ. විශේෂයෙන්ම ඩ්‍රයි කෑම ಜಾති යාලා ගොඩාක් ගෙදර ගෙනත් තියාගන්නවා. අපි අද සුපර් මාකට් ගිහින් ගෙන ආපු චොක්ලට් කේක් කෑල්ලත් කන ගමන් අපේ ඉතුරු නෝට්ස් ටික හදාගමු. දැන් මම මේ කරන්න හදන්නේ හදිසියේ ඉක්මනටම ගෙදරින් එළියට යන්න කිව්වොත් අනිවාර්යයෙන්ම මම දාගන්න ඕන බඩු ටිකේ ලිස්ට් එකක් හදාගන්න. හැබැයි ඔයාලට තේරෙනවා ඇති ලොකු භූමිකම්පාවක් ආවොත් මේ කිසිම දෙයක් වැඩක් වෙන්නේ නැහැ.
එකපාරකින් ගෙවල් බිල්ඩින් ඔක්කොම කඩන් වැටුනොත් ඉතින් මැරෙන්න තියෙන chance එකක් තියෙනවා. ඒ වගේම තමයි හදිසි වෙලාවට මේ කිසිම බෑග් එකක්වත් ලිස්ට් එකක්වත් අපිට බල ඉන්න වෙලාවක් නැති වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඉතින් සූදානම් වෙලා ඉන්න එක හොඳයිනේ. ඒ නිසා තමයි මම මේ හැමදේම ලෑස්ති කරලා එක ළඟක තියලා තිබ්බේ. දැන් මම මේ ලෑස්ති කරගන්න හදන්නේ හෙට වැඩට යද්දි මම ගෙනියන්න ඕන බෑග් එක. ඔයාලට මම මේ එකින් එක අරගෙන පෙන්නන්නේ මගේ බෑග් එකේ හැම වෙලාවෙම තියෙන බඩු. hair clips, ලේන්සුවක්, moisture cream, කුඩයක්, පෑන් මේ වගේ ලට්ට ගොඩක් හැම වෙලේම මගේ බෑග් එක ඇතුලේ තියෙනවා. ඒ අස්සේ සමහන් පැකටුත් මගේ බෑග් එක ඇතුලේ තියෙනවා. ඉතින් අද මම මේ වැඩට ගෙනියන බෑග් එක විශේෂයෙන්ම ලෑස්ති කරගෙන අවශ්‍ය බඩු දාගන්න හේතුවක් තියෙනවා. අද රෑ වෙනකම් වැඩ කරලා හෙට පාන්දරම වැඩට ගිහින් එහෙම්මම මම ඩොනේෂන් වලට උදව් කරන වැඩවලට යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් එතන පැකින් කරන වැඩ ගොඩක් තියෙන නිසා විශේෂයෙන්ම මේ සීතල කාලේ නිසා මම පොඩි ග්ලව්ස් වගේක් දාගත්තා. ඊට අමතරව හෙට වහිනවා කියලා තියෙන දවසක්. ඉතින් ගොඩක් විට මේස් දෙමෙන්න පුළුවන් නිසා අමතරව මම මේස් දෙකකුත් දාගන්න හිතාගෙන ඉන්නේ. ගිය සතියේ වීඩියෝ එකේදී ඔයාලා දැක්කේ බොහොම පොඩියට අපි තනියෙන් බඩු එකතු කරන විදිහ විතරයිනේ. ඉතින් අද වීඩියෝ එකේ අන්තිමට මම ඔයාලව එක්කගෙන යනවා මේන් ලොකේෂන් එකට. ඉතින් ජපානයේ වටෙන්ම එකතු වෙන බඩු ප්‍රධාන වශයෙන්ම අන්තිමට අරගෙන එන්නේ මේන් ලොකේෂන් එකට. ටෝකියෝ වල ඉඳන් වාහනයක පැය එකමාරක විතර ගමනක් හෙට අපිට තියෙනවා. ඒ නිසාම මෙන්න මේ පවර් බෑන්ක් එක දාගන්න එකත් හරිම වැදගත්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හෙට මම ගෙනියන්න ඕන මගේ පම් මල්ල මම ලෑස්ති කරගත්තේ. අද පාන්දර වෙනකම්ම වැඩ කරන්න තියෙන දවසක් නිසා ගොඩක් විට නිදා ගන්න වෙන්නේ පැය දෙකක් වගේ නිසා මම හිතුවා මොනවා හරි පොඩි දෙයක් කාලා පැය එකමාරක් විතර නිදා ගන්නවා කියලා. මේ කේක් කෑල්ල කාලා අපි පොඩ්ඩක් නිදාගෙන ඊළඟට බලමු අද දවසේ මොනවද මම කරන්න ඉන්නේ වැඩ ටික කියලා. නිදාගන්න යන්න කලින් මට ඔයාලට තව පෙන්නන්න පොඩි දෙයක් තියෙනවා. මෙන්න මෙයාව මට හස්බන්ඩ් තමයි ගෙනත් දුන්නේ. එයාගෙන් බලු පැටියෙක් කිල්ලුවම මෙන්න මේ තමයි යා මට ගෙනත් දුන්න බලු පැටියා. කක්ක දාන්නෙත් නැති නිසා එයත් හොඳයි කියලා මම හිත හදාගත්තා. උදේ වරුවේ වැඩ ටිකෙන් පස්සේ දවල් පොඩි නිින්දක් දාලා දැන් තමයි මං ඔයාලත් එක්ක දවල්ට කෑම හදන්නේ. දවල්ට කිව්වට අපි ගොඩාක් වෙලාවට දෙන්නම ගෙදර ඉන්න දවසට කෑම කන්න ගොඩක් පරක්කු වෙලා. ඉතින් අදත් මේ හවස් වෙලා තමයි අපේ පළවෙනි කෑම වේල මම හදන්නේ.
මගේ හස්බන්ඩ් ගෙදර ඉන්න ගොඩාක් දවස්වලට මම පුළුවන් තරම් කොළ හදන්න උත්සාහ කරනවා. මොකද ඉතින් ඉස්සර කාලේ ඉඳන්ම අපේ අම්මලා අපිට ඔලුවට දීලා තියෙනවනේ දෙයක් කොළ කන්න පුළුවන් තරම් කියලා. ඉතින් ඒ නිසා එයයි මයි දෙන්නම ගෙදර ඉන්න දවසට මම පුළුවන් තරම් කොළ මැල්ලුමක් හදනවා. අද අපි දෙන්නගේ කෑම හදලා ඉවර වෙලා තව 18 දෙනෙක්ට විතර මට කෑම හදන්න තියෙනවා. ඔයාලා පුදුම වෙනවා ඇති ඒ කාටද කියලා නේද? මම ඔයාලට කිව්වා වගේම හෙට අපි බඩු එකතු කරන මේන් ලොකේෂන් එකට යන නිසා මම හිතුවා එතන වැඩ කරන අපේ අයියලා අක්කලා නංගිලා මල්ලා ඔක්කොටම කෑම අරගෙන යනවා කියලා. ඉතින් පැය 24කටත් වඩා තියෙන නිසා බත් හදලා ගෙනියන්න ගත්තොත් නරක වෙන්න chance එකක් තියෙනවා. ඒ නිසා මම හිතුවා කරීස් හදලා එයාලට කන්න කඩෙන් යන අතරතුරේ පාන් ගන්නවා කියලා. අපේ ලංකාවට එවන්න මේ බඩු එකතු කරන වැඩේදී අපි හැමෝම හරිම ආසාවෙන් හරිම සන්තෝෂයෙන් තමයි වැඩ කරේ කොච්චර මහන්සි වුණත්. අද අපි දෙන්නගේ රෑ කෑම සහ දවල් කෑම වලට අමතරව අපේ ගෲප් එක වෙනුවෙන් විශේෂ කෑම මෙනු එකක් හදන්න තමයි මම හිතන් ඉන්නේ. අපේ වෙන රටවල් වල ජීවත් වෙන ලංකාවේ කවුරුම වුණත් සිංහල කෑම කන්න හරි ආසයිනේ. ඉතින් ඒ නිසාම මම හිතුවා අද අපේ අයියලා අක්කලාට ගෙනියන කෑම ටිකත් ලංකාවේ විදිහටම අරගෙන යන්න. මං හරිම ආසයි මට පුළුවන් විදිහට කෑම හදලා අනිත් අයට දෙන්න. ඉතින් පළවෙනි පාරට තමයි මෙච්චර ලොකු ලංකාවේ පිරිසකට මම මේ වගේ ජපානය ඇතුලේ කෑම අරගෙන යන්නේ. අද මගේ මහත්තයාගේ කෑම මෙනු එක හදලා ඉවරයි. අපි දෙන්නට තියෙන්නේ පරිප්පු, කොළ මැල්ලුම්, බිත්තර තම්බලා, චිකන්, පත්. ඉතින් ලංකාවේ අපි කවුරුත් කන්න කැමති විදිහට මම හිතුවා අපේ අක්කලා අයියලා ටිකට කූනිස්සෝ දාපු පොල් සම්බෝලයක් හදලා පරිප්පු හින්දලා සමන් තෙල් දාලා පාන් කන්න අරගෙන යන්න. ඊට අමතරව පොඩි ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තිබුණ නිසා මම යාළුවට ෆ්‍රයිඩ් රයිස් එකකුත් හදන්න හිතුවා. පොඩ්ඩක් හරි කෑම උයන්න පුළුවන් නිසා මේ වගේ හදිස්සි වෙලාවක අපේ මය වෙනුවෙන් කෑම හදන එක මම හරිම ආසාවෙන් කරේ. මගේ මහත්තයාගේ මගේ කෑම ටික හදාගත්තට පස්සේ මට හිතුණා කොයි එකටත් කියලා රයිස් ඇන්ඩ් කරි බොක්ස් එකකුත් දාගන්න. මොකද හදිසියවත් වැඩිය පාන් කන්න අකමැති කෙනෙක් හිටියොත් රයිස් ඇන්ඩ් කරි කන්න යාලට පුළුවන් නේ. ඔන්න මුලින්ම මගේ මහත්තයාගේ කෑම ටික මම හදාගත්තා. අද අපිට දවල්ට තියෙන්නේ උණු සුදු බත්, බිත්තර තම්බලා, කොළ මැල්ලුම්, පරිප්පු හින්දලා, චිකන් උයලා, පපඩම් බදලා. කොහොමද ඔයාලා හිතන්නේ මගේ මෙනු එක ගැන? ඉතින් මාව වීඩියෝ කර ඉන්න වෙලාවක් නැහැ. මේ කෑම ටික හදලා අනිත් පැත්තටම මාව පටන් ගත්තා අපේ යාළුවෝ ටිකට ගෙනියන කෑම ටික හදාගන්න. මේක ගොඩාක් කලින් ලොකුවට ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි. කලින් දවසේ අපි තීරණය කරපු නිසා ඊළඟ දවසේ උදව් කරන්න යනවා කියලා මම කිව්වා එහෙනම් එන ගමන් මම කෑම ගේන්නම් කියලා. ඒ නිසා ගෙදර තියෙන දේවල් එකතු කරලා තමයි මම මේ කෑම ටික අද හදාගන්නේ. මුලින්ම මම මේ හදන්නේ මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක. මේකට මම පට්ටායි සෝස් එකයි චිකන් බිත්තර සොසේජ් වගේම බෙල් පෙපර් පාවිච්චි කරා. ඔයාලා හිමීට කෑම හදන විදිය බලන්නකෝ.
ඔන්න දැන් අපේ ෆ්‍රයිඩ් රයිස් එක හදාගෙන ඉවරයි. මේකට කජු ටිකකුත් දාන්න තිබ්බනම් හොඳයි. ඒත් ඉතින් ගෙදර අද කජු තිබුණේ නැහැ. දැන් තමයි පාන් කන්න ඕන කරීස් ටික හදාගන්නේ. ඔන්න අපේ රසම රස පරිප්පු කරි එක හදාගෙන ඉවරයි. මේකට රස වැඩි වෙන්න මම උඩින් කලකුඩු ටිකකුත් දාගත්තා. ඉතින් මේ කෑම හදන අතරතුරේ ඔයාලට මම කියන්න ඕනේ මේ වෙද්දි අපි මේ එකතු කරපු බඩු ඔක්කොම ලංකාවට එන්න නැවට දාලා ඉවරයි. මේ අවුරුද්දේ මම දෙසැම්බර් කරන්න හිටපු දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් වුණත් මේ දේත් එක්ක මට සම්බන්ධ වෙන්න හම්බුන එක මට හරිම සන්තෝසයි. විශේෂයෙන්ම මේ කාලය තුල මගේ පෞද්ගලික වැඩ වගේම මගේ වීඩියෝස් වැඩ හැමදේම නවත්තලා තමයි අපි මේ ඩොනේෂන් වැඩවලට උදව් කරේ. මේ කෑම ටික හදලා ඉවර වෙද්දී වෙලාව රෑ 12 මාරයි. බලන්නකෝ අපි අද හදපු කෑම ටිකට ඔයා කැමතිද කියලා. ඔයාලත් එක්කම එකතු වෙලා ටිකක් හින්දලා හදපු පරිප්පු එකයි සමන් තෙල් දාපු එකයි කෝනිස්සු දාලා හදපු රසම රස පොල් සම්බෝලේ තමයි මේ තියෙන්නේ. ඒකත් එක්කම මටයි මහත්තයාටයි දවල්ට කන්න හදපු කෑම වලින් මම ලන්ච් බොක්ස් එකක් වෙනම දාගත්තා. ෆ්‍රයිඩ් රයිස් එකත් එක්ක මේ කෑම ටික අපි හැමෝටම හොඳටම ඇති වුණා. ඉතින් මෙතනින් එහාට මම ඔයාලට වීඩියෝ එකේ දේවල් විස්තර කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් හිමීට අපි කොහොමද මේ වැඩ ටික කරේ කියලා බලන්න. මේ වැඩෙත් එක්ක සම්බන්ධ වුණ ගොඩාක් ලොකු ගෲප් එකක් ඉන්නවා. ඒ අතරින් ටික දෙනෙක් විතරක් අද වීඩියෝස් වලදී ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ලංකාවේ අපේ ආදරණීය මිනිස්සුන්ට ආයෙත් මේ වගේ කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ තමයි අපි ඔයාලා වෙනුවෙන් එවන්න දේවල් ලෑස්ති කරපු විදිහ සහ ලෑස්ති වුණ විදිහ. ඔයාලා හැමෝටම ආදරේ. බයි බයි.
දවසේ අපේ වැඩ ටික ඉවරයි. ඉතින් මේ සෙට් එකක් මෙතන ඉන්න ඕගොල්ලන්ට පේනවා. ඒ වගේම තමයි මෙතන ඉන්න සහ හිටපු නැති කට්ටියක් ඉන්නවා. ඒ වගේම ඇවිල්ලා ගිය කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි අපිට රෑ කෑම අපිට ටෝකියෝ බෝට්ස් නංගේ විසින් දුන්නා. ඉතින් තව අපිට දවස් 3ක් තියෙනවා අපි මේ වීඩියෝ එක හදද්දි. ඇත්තටම කියන්න ඕනේ බොහොම ස්තුතියි උදව් කරපු හැමෝටම. අපි ජපානයේ කෙල්ලෝ කොල්ලෝ ලස්සන මැච් එකක් ගෙවුවා. නියමයට වැඩක් කරා. ඉතින් මේක තමයි අවසාන ප්‍රතිඵලය. ඉතින් අද අපේ කන්ටේනර් බොක්ස් එක යනවා 22 වෙනිදා යොකෝහාමා පෝට් එකෙන් යනවා. ඉතින් මේ බඩු ටික අපේ ලංකාවේ පීඩාවටපත් වෙච්ච මිනිස්සුන්ට ඉක්මනටම හම්බෙන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට ජපානයේ කෙල්ලෝ කොල්ලෝ පුළුවන් විදිහට ලස්සන වැඩක් කරා. ඉතින් මේ තමයි අපේ ජපානයේ කෙල්ලොන්ගේ කොල්ලොන්ගේ ආදරය, මහන්සිය, හැම දෙයකම ප්‍රතිඵලය. ඉතින් ඔක තමයි දවස් 12ක් සුපිරි කට්ටක් කෑවා. මං විතර නෙවෙයි අපි කොල්ලෝ කෙල්ලෝ සෑහෙන සෙට් එකක් මේ වැඩේ කරා. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි උදව් කරපු හැමෝටම. මේ ටික ඉක්මනටම ලංකාවට යයි. උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. thank you. ගොඩක්ම ස්තුතියි. එහෙනම් ඉතින් එච්චරයි. බුදු සරණයි. මුරනුර ගැටිලා බලය විහිදුවා දා බිඳු හෙළලා සගේ පාමිනා සමදනා දිවි දෙමු හෙළ භූමියේ නාමිනා ඔදතද පාලා සිංහ දජ හොවා ලය පුද කරලා තේජසින් සම හඬ නගා පවසමු